එක්තරා ගමක හිටියා ගමරාල කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි. මේ ගම හාමිනේ නම් හරීම මෝඩයි. මේ ගම හාමිනේට පොතපතේ දැනුම වගේම සමාජය ගැනවත් කිසිම දැනුම් තේරුම්කමක් තිබුණේ නැහැ. සමහර වෙලාවට මේ ගම හාමිනේ කරන මෝඩ වැඩ නිසා ගමරාලට සමාජයේ ඉදිරියේ ලැජ්ජාවටපත් වෙන්න සිද්ධ වුණා. මේ ගමරාලටයි ගම හාමිනේටයි දීග දෙන වයසේ ලස්සන තරුණ දුවෙකුත් හිටියා. හාමිනේ මොකද හාමිනේ මේ රෙදි වැල යටින් ගිනි මැලයක් ගහලා තියෙන්නේ? අද උදේ ඉඳන් අවුව ඩිංගක්වත් වැටුන්නේ අපේ මහත්තයෝ. මම මේ රෙදි ටික ඉක්මනට වේල ගන්න රෙදි වැල යටින් ගිනි මලයක් ගැහුවා. හානේ අපොයි මේ වගේ මෝඩ ගෑණියෙක් අම්මපා. ඉක්මනට ඔය ගිනි මැලේ නිමලා දානවා. ඔය රෙදි ටික ගිනි අරගයි. කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑනේ. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට මේ ගෙදර දුවට බරපතල අසනීපයක් හැදුනා. ගමරාල තම දුවව දක්ෂ වෙද මහත්තුරුන්ට පෙන්නුවත් අසනීපය උස්සන්න වෙලා දුව අකාලේ මිය පරලොව ගියා. තම දියණියගේ වියෝව නිසා ගමරාලයි ගමහාමිනේ නම් හරිම දුකෙන් හිටියේ. අනේ අපේ මහත්තයෝ අපේ දුව නැතුව මට මේ ගෙදර ඉන්න හිත දෙන්නේ නෑ. අපි කොච්චර ආදරෙන්ද අපේ දුව උස්මහත් කරේ. ඉපදෙන හැමෝටම මරණය උරුමයි කියනවනේ අපේ හාමිනේ. ඒ දරුවා ගෙනාව ආයුෂ ඉවර ඇති. දැන් ඉතින් අඬලා දොඩලා පළක් නෑ නොව. අපි දානයක් දීලා පින් අනුමෝදන් කරමු. අපිට කරන්න තියෙන්නේ ඒ දේ විතරයි අපේ හාමිනේ. අපේ දුව කුරා කූඹියෙක්ටවත් හිංසාවක් නොකරපු පින්වන්ත දරුවෙක්නේ අපේ හාමිනේ. අපේ දුව එලොව ගිහින් සතුටින් ඇති අපේ හාමිනේ. මොකද්ද කීවේ අපේ මහත්තයෝ? අපේ දුව එලෝ ගියා කියලා නේද? ඔව් අපේ හාමිනේ. අපේ දුව පින්වන්ත දරුවෙක්නේ. මෙහෙ අකාලේ මියදුනාට එලොව සතුටින් ඇති. ඒ වුණාට අපේ කෙලි දීග දෙනකොට දෑවැද්දට දෙන්න හදාපු මේ රත්තරම් බඩු ටික දැක්කම මට දරා ගන්න බෑ අපේ මහත්තයෝ. මොනවා කරන්නද අපේ හාමිනේ? කෙලි දීග දෙනකන්වත් ජීවත් උනේ නෑ නොවේ. හා දැන් ඉතින් නාඩයින්ටකෝ. කොහොම හරි කමක් නැහැ. අපේ කෙලි එලෝ ගිහින් හරි සතුටින් ඉන්නවනම්. ගමරාල එලොව කියලා පරලොව ගැන අදහස් කරාට මෝඩ ගමහාමිනේ හිතුවේ තම දියණිය මේ ලෝකේ වගේම වෙනත් ලෝකයකට ගිහින් සතුටින් ජීවත් වෙනවා ඇති කියලයි. ඉතින් ගමහාමිනේට තිබුණු ප්‍රශ්නේ තමා දුවගේ දෑවැද්දට හදපු රත්තරම් බඩු ටික කොහොමද එලොව යවා ගන්න කියලා. ගමහාමිනේ මේ ගැන ගමේ අයගෙන් අහන්නත් පටන් ගත්තා. සියාතුමාමේ ඔහොම පොඩ්ඩක් හිටියනම්. මේ කමලදුව ගොඩ දවසකින් දැක්කේ. ඉතින් කොහොමයි උඹලට? කෙලී ගැන මතක් වෙනකොට හිත වාවන්නේ සියාතුමාමේ. අපේ මහත්තයත් හැඬෝ කඳුලින්මයි හරි හැටි කෑමක් බීමක්වත් ගන්නෑ. දැන් ඉතින් ඒ ගැන හිතලා පළක් නෑ නෙදුවේ. ඒ දරුවා එලොව ගිහින් සතුටින් ඇති. ඒ හින්දා තමා මම සියාතුමාම මුණ ගැහෙන්නාවේ. මට සියාතුමාමගෙන් ලොකු උදව්වක් ඕන. උදව්වක්? මේ වයසක මිනිස්යාගෙන් මොන උදව්වක්ද? කාරි නෑ. කියමුකෝ බලන්ට මොකද්ද ඕන උදව්ව කියලා. මේ සියාතුමාමත් හෙට අනිද්දා එලෝ යන්න දින්නේ. මොකක් කිව්වා?
කට කැඩිච්ච කතා කියන්ට එපා ගෑනියේ. මේ හොඳට ඉන්න මාවත් උඹලා මරාගන්ටද හදන්නේ. කවුද දැන් කිව්වේ උඹට මං එළව යන්ට ඉන්නවයි කියලා? අර උඩහා ගෙදර කුසුමක්කා කීවේ එලෝ යන්ට මෙච්චර මේ සියාතෝ වගේ උන් ඉද්දි මේ දරුවව එලෝට ගත්තනි කියලා. මගෙන් කුණුහාර පහගන්ට එපා කියපන් ඔය කුසුමට. මාව එළව යවන්ට හිතුවා මදි. මං කිව්වා කියලා ඔය කුසුමට කියාපන් මම එළව යන්ට කලින් උන්දට එළව යන්ට ලැහැස්ති වෙන්න කියලා. කුසුමක්කේ උඹ මේ ළඟදි එලෝ යනවද? මට අපේ දුවට යවන්න බඩු වගේක් තියෙනවා. අනේ අපොයි දුව නැති වුණ දුකට මුන්දට පිස්සු හැදිලාද කොහෙද? අනේ කමලෝ මන්නම් දැම්ම එලෝ යන්නේ නෑ බං. යන කෙනෙක් හම්බුනොත් මං ඔබට කියන්නම්කෝ. දැන් ඔබ ඵලයන් ගෙදර. ඉතින් ගමහාමිනේ දුවගේ දෑවැද්ද එලොව යවා ගන්න කෙනෙක් නැතුව කල්පනා කර කර හිටියා. ඒ අතරේ හොරකමේ ගියපු හොරෙක් ගම්වැසියන්ට අහු වෙලා හොඳටම ගුටි කාලා 99න් පණ බේරගෙන දුවගෙන යන අතරේ මහන්සි අරින්න ගමරාලගේ ගේ ළඟ නතර වුණා. හම්මෝ එලොව ගිහින් මෙලොව ආවා වගේ. මේ කොළුවෝ ඔහේ දැන් කීවේ එලොව ඉඳන් ආවා කියලා නේද? මම මේ එලොව ගිය කෙනෙක් හොය හිටියේ. මගේ වාසනාවට මේ කොළුවා ගේ ළඟට මාවනොවෑ. මේ මොන වින්නහියක්ද වෙන්න යන්නේ? 99 මම මේ පණ බේරගත්තේ. දිගටම දිව්වනම් හරි ඉන්න එක නුවණට හුරු නෑ. ඈ කොළුවෝ මට එලෝ විස්තර ටිකක් කියපන්කෝ. යක්කු මේ ගෑනිට ලෙඩක්වත්ද නැත්තම් පිස්සුද? කූකටත් කතා කරලා බලන්න ඕනේ. නැන්දට කියන්ට නැන්දේ එහෙ අය මෙහෙ හිටියටත් වඩා සතුටින් ඉන්නේ. මේ මොකද නැන්ද එකපාරටම එලොව ගැන විස්තර අහන්නේ? අනේ කොළුවෝ මේ අපි දුවත් මේ ළඟදී එලෝ ගියානේ. කොහොම හරි කමක් නෑ. මගේ දුවත් එලෝ ගිහින් සතුටින් ඉන්නව නම් එහෙමට ඇති. ඒ වුණාට මට දුක අපි දෑවැද්දට ලෑස්ති කරපු රත්තරන් බඩු ටික දුවට යවා ගන්න බැරි වුණ එක ගැන. ඒක නෙවෙයි කොළුවෝ. උඹ ආයෙම එලෝ යනවද? බම්බරේ වැල්ලේ කැරකෙන්ට වගේ යන්නේ. මේ ගෑණි රවට්ටලා රත්තරන් බඩු ටික ගන්න ඕනේ. නැන්දේ මාත් මේ ළඟදී එලෝට කියපු ගෑනු ළමයේගේ ගෙයක් හොයාගෙන එලොව ඉඳන් මෙලෝට ආවේ. නැන්ද ගෙදුවගේ නම කියන්ටකෝ බලන්න මන් දන්න කියන කෙනෙක්වත්ද කියලා බලන්න. අපේ දුවගේ නම නයනා කුමාරි. ඔය ළමයා දන්නවද එහෙම කෙනෙක් ගැන? දෙයියනේ මං හරි ගෙදෙට්ටනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඉන්නේ මගේ නැන්දම්මනේ. අනේ නැන්දම්මේ මං තමා එලොව නයනා කුමාරි බැඳලා ඉන්නේ. ඒ කියන්නේ ඔහේ මගේ බෑනා. අපේ දුව එලොව ගිහින් දීගකුත් කරගත්තද? මට දුවව නිතරම මතක් වෙනවා බෑනෝ. ඉතින් ඇයි බෑනෝ මගේ දුවවත් එක්ක ආවේ නැත්තේ? නැන්දම්මට කියන්ට නයනත් එහෙමයි. හැමදාම අම්මා ගැනමයි කියවන්නේ. නයනට හිරස්සාවක් හම්බුණානේ. අලුතෙන් ගියපු නිසා නිවාඩු නෑ. අපි කොහොමත් ලබන මාසේ එන්න තමයි ඉන්නේ. මම මේ ආවේ නයනහේ පරිස්සමින් සතුටින් ඉන්නවා කියලා යන්න. අනේ නැන්දම්මේ මං එහෙනම් ගිහිල්ලා එන්නම්. මට ඉක්මනට යන්න ඕනේ. කොහොම හරි කමක් නෑ. දුව දකින්න බැරි වුණාට බෑනව හරි දැක්ක එක කොච්චර නම් දෙයක්ද?
නැන්දම් මේ ණයනට මොනවා හරි දෙන්න තියෙනවා නම් දුන්නා නම් නේද මං ගිහින් දෙන්නම්. බෑනෝ මොකද ඉතින් මේ යන්න හදිසිය? දුවගේ තාත්තත් දැන් මග එනව ඇති. තාත්තවත් මුන්න ගැහිලම ගියොත් නේද හොඳ? වැඩි වෙලා හිටියොත් මට මේ රත්තරන් ටික ගන්ට වෙන්නේ නැහැ. දැම්ම අරන් මාරු වෙන්න ඕනේ. අනේ නැන්දම් මේ මාත් කැමති මාමණ්ඩිව හම්බෙලාම යන්න. ඒත් ඉතින් අර එලොවට යන දොර වහනවනේ තව ටිකකින්. දොර වහන්න කලින් එලොවට යා ගන්න ඕනේ. කොහොම වුණත් ඉතින් අපි ලබන මාස එනවනේ. එතකොට මාමණ්ඩිව මුණ ගැහෙමු. කෝ අර දෙනවයි කිව්ව බඩු ටික දෙන්නකො එහෙනම් මං අරන් යන්න. බෑනෝ අපි දුවගේ නෑවැද්දට හදපු රත්තරම් බඩු ටික මන් දෙන්නම්. පරේස්සමට අරන් ගිහින් දුවට දෙන්න එහෙනම්. දුව එනකන් මං බලන් ඉන්නවා කියලාත් කියන්න. හාමිනේ මොකද මේ අද කවදාවත් නැතුව සතුටින්? අද අපේ බෑනාවනේ අපේ මහත්තයෝ. බෑන අපිට කොහෙන්ද හාමිනේ බෑනෙක්? දුව දීග දෙන්ටත් කලින් මියදුනා නොවැ. අපේ මහත්තයට කියන්ට අපේ කෙලි එලොව කසාද බැඳලලු. දුවට එහෙ අලුත් රස්සාවකුත් හම්බු වෙලාලු. දුව බෑනාතේ අපිට පණිවිඩයක් එවලා තිබ්බා. එයා එහෙ සතුටින් ඉන්නවා කියන්න කියලා. ඕන් අද තමා මගේ හිතට සැනසීමක් ලැබුණේ. මේ ගෑනිගේ මොලේ හොඳ නැද්ද? පිස්සුවත් හැදිගෙනනවද මන්ද? කෝ ඔය කියන බෑන? මම මේ ඉන්ට කියද්දි එලොව දොර වහන්න කලින් යන්න ඕන කියලා ගියානේ. ලබන මාසේ දෙන්නම එනවා කියලා කිව්වෝන්. නිකන් යවන්ටත් බැරි එකේ මං අපේ දුවට දෑවැද්දට දෙන්න අර හදාවපු රත්තරන් බඩු ටික බෑනතේ යැව්වා දුවට දෙන්න කියලා. අනේ අපොයි මේ වගේ මෝඩ ගෑනියෙක්. ආයෙ දෙකක් නෑ හොඳම හොරෙක්ට රැවටිලා තියෙන්නේ. අපේ මහත්තයෝ ඒ හොරෙක්ද? අපේ බෑන නෙමේද? මේ හාමිනේ කොහෙටද ඕක ගියේ? අන්න අර පැත්තට පාර දිගේ ගියේ. ගමරාල කරත්තය අරගෙන හොරා පස්සේ පන්නන්න පටන් ගත්තා. ගමරාල කරත්තෙන් පස්සේ පන්නනවා කියලා දැනගත්ත හොරා බේරෙන්න කියලා හිතාගෙන ගහක් උඩට නැංගා. හොරා ගහට නගිනවා දැක්ක ගමරාල ගහ මුල කරත්තේ නවත්තලා ගමරාලත් ගහට නැංගා. හැබොල මේ මිනිහා කරත්තේ ගහ මුල නවත්තලා ගහට නගිනවා නේද? මේ මිනිහත් මෝඩ මිනිහෙක්නේ. කරත්තෙට පැනලා කරත්තෙත් අරන් යන්න ඕනේ. අපොයි දෙයනේ මේ යකා ගහෙන් පැනලා මගේ කරත්තෙත් අරන් යනවා නේද? මේ බෑනෝ අපේ කෙලීට කියපන් අම්මා ගානේ රත්තරන් බඩු තාත්තා ගානේ ගොනයි කරත්තෙයි කියලා.